හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම කවිස් බ්ලූම් මගේ YouTube channel එකට හරිම ආදරයෙන් එකතු කරගන්නවා. සමහර ආදර කතා තියෙනවා ඒව අපේ හිත් වලින් කවදාවත් අමතක වෙලා යන්නේ නැහැ. අන්න ඒ වගේ මුළු ලෝකෙම පිස්සු වට්ටපු ශ්‍රී ලංකාව ඇතුළත් අතිශය ජනප්‍රියත්වයට පත් වුණු අපූර්ව ආදර කතාවක් තමයි My Love from the Star කියන්නේ. මේ කතාව ගෙතිලා තියෙන්නේ වසර 400කට කලින්. ඒ කියන්නේ ජෝසන් යුගයේදී පෘථිවියට ආපු වෙනත් ග්‍රහලෝකයක පිටස්තර ජීවියෙක්. එහෙමත් නැත්නම් ඒලියන් කෙනෙක් වටා. එයාගේ නම තමයි දෝමින් ජුන්. එයාට පෘථිවියේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා සුවිශේෂී බලයක් තියෙනවා. කාලය නතර කරන්න, අනාගතයේ දකින්න ඕනෑම ශබ්දයක් ගොඩාක් දුරක ඉඳන් උනත් අහන්න එයාට පුළුවන්. හැබැයි ඉතින් එයා වසර 400ක් තිස්සේ තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන හරිම පාළුවෙන් සහ තනිකමින් තමයි ජීවත් වෙන්නේ. මෙහෙම ඉන්නකොට එයා නැවත තමන්ගේ ග්‍රහලෝකයට යන්න මාස 3ක් විතරක් ඉතිරිව තියෙද්දි එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා ජොන්සන්වි කියන ලස්සන සුපිරි නිළිය. ඉතින් වසර 400ක් තිස්සේ ගලක් වගේ තිබුණු දෝමින් ජුන්ගේ හදවත මේ ලස්සන දඟකාර හැබැයි ඇතුළාන්තයෙන් හරිම අහිංසක මේ කෙල්ල නිසා වෙනස් වෙන්නේ කොහොමද? දෝමින් ජුන් සොංගිව ආරක්ෂා කරන්න මොනවද කරන්නේ කියලා තමයි මේ කතාව පුරා පෙන්වන්නේ. මේ කතාව සාමාන්‍ය ආදර කතාවකට වඩා වෙනස් වන්නේ මේකෙන් අපේ සැබෑ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ නිසායි. දෝමින් ජුන් කියන්නේ අමරණීය කෙනෙක්. එයා මිනිස්සුන්ගේ උපත විපත සහ ආදරය වසර 100 ගණනක් තිස්සේ දකිමින් කලකිරීමෙන් හිටපු කෙනෙක්. හැබැයි සොන්නි එයාගේ ජීවිතයට ආවට පස්සේ එයා තේරුම් ගන්නවා මිනිස් ජීවිතය හරිම කෙටි. හැබැයි ඒ කෙටි කාලය ඇතුළත අපි අනෙකා වෙනුවෙන් දක්වන අවංක ආදරය සදාකාලිකයි කියලා. සැබෑ ආදරය කියන්නේ මුළු ලෝකෙම අපිට විරුද්ධ වෙද්දී අපේ අතින් අල්ලගෙන ඉන්න එකයි කියලා මේ කතාව අපිට ලස්සනට කියා දෙනවා. දැන් අපි යමු මේ කතාව ෂූටින් කරපු ලස්සන තැනක් ගැන දැනගන්න. දෝමින් ජුන් තමන්ගේ රහස් හෙළි වුණාට පස්සේ සොංගිවත් අරගෙන මිනිස්සු නැති පාළු දූපතකට යනවා මතකද? අන්නේ ලස්සන දූපතේ නම තමයි ජැන්ක්සඩෝසි ෆ්ලෝරා පාක්. එහෙමත් නැත්නම් කැමේලියා දූපත. මේ දර්ශනය කොරියන් ඩ්‍රාමා ඉතිහාසයේ ලස්සනම සහ සංසුන් දර්ශනයක් විදිහටයි සැලකෙන්නේ. කතාවේ අවසානයේදී දෝමින් ජුන්ට තමන්ගේ ලෝකයට යන්න සිද්ධ වුණත් එයා ආයමත් සොංගි වෙනුවෙන් පෘථිවියට එන්න පාර හොයා ගන්නවා. ජීවිතයේ අපට මුණගැසෙන හැම මිනිසෙක්ම හැම බැඳීමක්ම සදාකාලික නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ජීවත් වෙන මේ කෙටි කාලය ඇතුළත අනිකා වෙනුවෙන් දෙන ආදරයට පුළුවන් මුළු ජීවිතේම වෙනස් කරන්න. ජීවිතේ අපට ලැබෙන හැම මොහොතකටම වටිනාකමක් දැනෙන්නේ අපිට ඒක අහිමි වෙන්න යනවා කියලා දැනෙද්දී. තමන් ළඟ ඉන්න කෙනා තව මොහොතකින් තමන්ව දාලා යාවි කියලා දැනත් ඒ ආදරය වෙනුවෙන් හැමදේම කැප කරන එක ලෝකේ තියෙන හරිම ලස්සන ආදරයක් වේවි. ඉතින් මම අදාරගෙන ආපු වීඩියෝ එකට ඔයාලා ආස වෙන්නේ නැති කියලා හිතනවා. ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. තවමත් මගේ කවිස් බ්ලූම් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාන් යන්න. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු.